හලෝ යාළුවනේ අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ඩෙල් 35.1 කියන බජට් කැටගරිය එක තියෙන ලැප්ටොප් එකක්. ඒ තමයි ඩෙල් ඉන්ස්පිරෝන් 3501 Core i3 ලැප්ටොප් එක. මේ ලැප්ටොප් එක ස්ටුඩන්ට්ස්ලාට ඔෆිස් වර්ක් වලට ඔන්ලයින් ක්ලාස් වලට මේ ලැප්ටොප් එක කොච්චර සියුටබල්ද කියන අද වීඩියෝ එකෙන් කම්ප්ලීට් රිවිව් එකක් දෙන්න යනවා. මෙතනින් වීඩියෝ එකේ ස්කිප් නොකර අවසානයටම බලන්න. ඔබට මේ ලැප්ටොප් එක බයි කරන එක ඕවොත්ද නැද්ද කියලා ක්ලියර් අයිඩියා එකක් අද වීඩියෝ එකෙන් ලැබෙයි. පළවෙනියටම අපි බලමු මේකේ ඩිසයින් එක ගැන. Dell Inspiron 3501 ලැප්ටොප් එක සිම්පල් ඒත් ක්ලීන් ඩිසයින් එකක් එක්ක තමයි තියෙන්නේ. ටොප් කවර් එක ප්ලාස්ටික් බිල්ඩ් එකක් වුණාට සොලිඩ් ෆීල් එකක් මේ ලැප්ටොප් එකේ තියෙනවා. මේකේ weight එක ගැන කතා කරද්දී 1.82 කිලෝග්‍රෑම් වගේ තියෙන නිසා බෑග් එකේ දාගෙන ට්‍රැවල් කරන්න යන්නත් පුළුවන්. ලැප්ටොප් එක ඕපන් කරනකොට ලොකු කීබෝඩ් ලේඅවුට් එක වගේම නම්බරින් පෑඩ් එකත් අපිට මේකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ ලොකු ටච් පෑඩ් එකකුත් ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. ටයිපින් කරන අයට කම්ෆර්ටබල් එක්ස්පීරියන්ස් එකක් දෙන්නත් පුළුවන්. බිල්ඩ් ක්වොලිටි එක ගැන කියනවා නම් බජට් ලැප්ටොප් කැටගරි එකේ තියෙන හොඳ ක්වොලිටි එකක්. මේ ලැප්ටොප් එකේ ඩිස්ප්ලේ එක ගැන කතා කරද්දී මේකේ ඉන්ක්ලූඩ් වෙලා තියෙන්නේ 15.6 ඉන්ච් ඩිස්ප්ලේ එකක්. ඒක මොඩල් එක අනුව HD හෝ Full HD වශයෙන් ඩිස්ප්ලේ එක ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. ඩිස්ප්ලේ ෆීචර්ස් ගැන කතා කරද්දී ඇන්ටි ග්ලෙයර් පැනල් එකක් වගේම නැරෝ බෙසල් ඩිසයින් එකක් අපිට මේකේ බලා ගන්න පුළුවන්. Netflix YouTube වීඩියෝ බලන්නත් ඔෆිස් වර්ක් වලටත් good experience එකක් මේ ලැප්ටොප් එකෙන් ලබා දීලා තියෙනවා. outdoor use කරනකොට brightness level එකත් තා හොඳ මට්ටමකට ඇඩ් කරලා තියෙනවා. මේකේ performance ගැන කතා කරද්දී මේ ලැප්ටොප් එකේ අපිට Intel Core i3 i5 වශයෙන් processor එකක් include වෙලා තියෙනවා. ඒකත් 10 gen 11 gen විදිහට අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේ තමයි මේකේ G7 processor එකක් තමයි එන්නේ. ඒ වගේ තමයි මේකේ 4GB 8GB RAM එක 1TB හෝ SSD storage එක වශයෙන් include වෙලා එනවා. ඒ වගේම graphic ගැන කතා කරද්දී Intel UHD graphic include වෙලා දිනවා. ඒ වගේම මේක daily task වලට web browsing, Microsoft Word, Excel, Zoom meeting වගේ YouTube streaming වගේ මේ හැම දෙයක්ම smoothly run වෙනවා. gaming ගැන කියනවා නම් heavy gaming මේ laptop එකේ play කරන්න අමාරුයි. but light games GTA San Andreas වගේ Minecraft වගේ low setting වල මේකේ laptop එකේ run කරන්න පුළුවන්. මේකේ RAM එක සහ storage එක upgrade ගැන කතා කරද්දී Dell Inspiron 3501 laptop එකේ special feature එකක් තියෙනවා. ඒ තමයි upgrade option එක. RAM upgrade කරන්න පුළුවන්, SSD install කරන්න පුළුවන්. ඒ වගේම මේ laptop එකට 32GB දක්වා RAM support කරනවා. ඒ වගේම තමයි මේකට SSD add කරොත් තවත් හොඳ performance එකක් ලබා ගන්න පුළුවන්. මේකේ battery life එක ගැන කතා කරද්දී battery capacity එක 42 watt battery එකක් මේක include වෙලා තියෙනවා. ඒ වගේ තමයි browsing, YouTube, office work වගේම කරලා 4-5 hours වගේ battery backup එකක් ලබා ගන්න පුළුවන්. game ගහනකොට හෝ heavy task වලදී battery එකේ fast draining වෙනවා. ඒ නිසා battery එක මේකේ ports ගැන කතා කරද්දී USB 3.0 ports දෙකක්, 2.0 port එකක්, HDMI port එකක්, ඒ වගේම SD card reader slot එකක්, headphone jack එක, LAN port එක, Wi-Fi Bluetooth support එකක් තියෙනවා. ඒ නිසා හොඳ connectivity side එකක් තියෙන complete laptop එකක්. මේකේ හොඳ දේවල් ගැන කතා කරද්දී budget friendly laptop එකක්. ඒ වගේම students ලාට ගොඩාක් හොඳ laptop එකක්. ඒ වගේම තමයි මේකේ upgrade option තියෙනවා. ඒ වගේම තමයි අපිට මේකේ ලොකු display එකක් බලා ගන්න පුළුවන්. මේකේ අවාසි විදියට include වෙලා තියෙන සාමාන්‍ය මේකේ standard model එකේ 4GB RAM එකක් තමයි එන්නේ. ඒකින්ද පොඩ්ඩක් slow වෙන්න පුළුවන්. ඒ වගේම HD storage එක low වගේ ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේක gaming laptop එකක් නෙමෙයි. මේක office laptop එකක් විදියට තමයි include වෙලා තියෙන්නේ. අවසානයේට කියන්න තියෙන්නේ students ලාට office work කරන අයට online classes වලට Dell Inspiron 3501 Core i3 laptop එක හොඳ budget laptop එකක් කියලා කියන්න පුළුවන්. එහෙනම් performance තවත් improve කරගන්න ඕන නම් අපිට මේකට 8GB RAM එකක් වගේම SSD එකක් include කරගන්නත් පුළුවන්. budget laptop එකක් හොයන අයට මේ laptop එක හොඳ choice එකක් වෙනවා.
ඉතින් යාළුවනේ අද වීඩියෝ එක මෙතනින් අවසන්. වීඩියෝ එක හෙල්ප්ෆුල් නම් ලයික් එකක් දාන්න, channel එක subscribe කරන්න. අපි නැවතත් මේ වගේ රිවිව් වීඩියෝ එකකින් හමු වෙමු.